වාසනා මෝටර් ෂෝ ඔබ වෙත ගෙනීමේ සාදර අනුග්‍රහය වැලිසර වාසනා ට්‍රේඩින් ලංකා සමාගම. හයිබ්‍රිඩ් හා ඉලෙක්ට්‍රික් රථ හඳුන්වා දෙන ප්‍රමුඛයන්ගෙන් වාහනයක් මිලදීගෙන ඔබත් සාඩම්බර හිමිකරුවෙකු වී හඳුන්වා දෙන්නට අභිමානයක් ලබා දෙන්න. වාසනා අසමසම සේවා, වාසනා ස්පීඩ් සර්විස්, වාසනා මෝටර් ගරාජ්, වාසනා ස්පෙයා පාර්ට්ස්, හයිබ්‍රිඩ් හා ඉලෙක්ට්‍රික් රථ හඳුන්වා දෙන ප්‍රමුඛයෝ. වාහන ලොවේ අනාගතයේ අද උදා කරන වාසනා ට්‍රේඩින් ලංකා නම්බර 310 මීගමුව පාර නාගොඩ කඳාන. අද දවසෙත් අපි ඔබට වාසනා ට්‍රේඩින් ලංකා ආයතනයත් එක්ක වාසනා මෝටර් ෂෝ රැගෙන එන සුපුරුදු පරිදි අදත් අපි සුපුරුදු පරිදි වාසනා මෝටර් ෂෝ රැගෙන එන්නේ ඔබට විශේෂයෙන්ම වාසනා ට්‍රේඩින් ලංකා ආයතනය පිළිබඳ අවබෝධය ලබා දෙන්න, ඒ වාහන පිළිබඳ අවබෝධය ලබා දෙන්න, ඒ තුලින් ඔබේ අවශ්‍යතාවය සපුරා ගන්න අවස්ථාව සලසා දෙන්න. ඒ නිසා තමයි අපි සෑම සතියකම මේ විදිහට වාසනා මෝටර් ෂෝ රැගෙන එන්නේ. ඒ නිසා ඔබට මම හිතනවා වාසනා ට්‍රේඩින් ලංකා ආයතනයට එනකොට වාහනය පිළිබඳ අවබෝධය ඇති කරගෙන වාහනය පිළිබඳ අවබෝධයත් එක්ක එනවා නම් මම හිතනවා ඔබට ඒ සියල්ල නිතැතින්ම කරගන්නට හැකියාවක් ලැබෙනවා කියලා. ඔබට මම හිතනවා වාසනා ට්‍රේඩින් ලංකා ආයතනය කියන්නේ නිබඳව ඔබේ සියලු දේවල් කරගන්න පුළුවන් එකම තැන. එහෙමනම් ඉතින් අද දවසේ අපි මේ මොහොතේ ඉඳන් අද දවසේ වැඩසටහනත් ආරම්භ කරන්න සූදානම්ින් ඉන්නේ. බලමු ඔබ වෙනුවෙන්ම වාසනා මෝටර් ෂෝ. ඔබට ඉදිරිපත් කරන්න සූදානම් වෙන්නේ විශේෂයෙන්ම ඔබ දන්නවා මේ දවස්වල වාසනා ට්‍රේඩින් ලංකා ආයතනයේට සෑහෙන ප්‍රමාණයක් වාහන ගෙන්නලා තියෙනවා මේ ලොරි රථ. ඒ නිසා ෆ්‍රීසර් රථ, ට්‍රක් රථ, ෆුල් බෝඩි, හාෆ් බෝඩි, මේ කියන බූම් ට්‍රක්, මේ කියන දේවල් ගොඩක් වාසනා ට්‍රේඩින් ලංකා ආයතනයේට ගෙන්නලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි අද දවසේ උත්සාහ කරනවා ඒ පිළිබඳව කතා කරන්න. මොකද වැඩි වශයෙන් මේ වාහන වලට ඇලුම් කරන මේ වාහන අවශ්‍යතාවයේ තියෙන අයට කොයි ආකාරයේද වාසනා ට්‍රේඩින් ලංකා ආයතනය හරහා මේ දේවල් ගන්න කියන එක පිළිබඳව. ඒ නිසා අපි බලමු අද දවසේ ඒ පිළිබඳව කතා කරන්න සූදානම්ින් ඉන්නවා. අපි අද දවසේ වැඩසටහන තුළදී මූලිකවම බලාපොරොත්තු වෙන්නේ ඒ දේවල් පිළිබඳව කතා කරන්න. ඔබ දන්නවා මේ දවස්වල විශේෂයෙන්ම මේ වාසනා ට්‍රේඩින් ලංකා ආයතනයේ ප්‍රවර්ධන වැඩසටහන යනවා මේ අලුතෙන්ම ගෙන්නන ලද මේ ට්‍රක් රිපර්, ක්‍රූ කැබ්, එතකොට ගොඩක් කන්ස්ට්‍රක්ෂන්ස් වලට අයිති වාහන. ඒ නිසා මේ දවස්වල වැඩි වශයෙන් ඒ පිළිබඳව අපි අවබෝධය ලබා දෙනවා. මොකද ඒ අදාළ ආයතන වලට, ඒ අදාළ කර්මාන්ත වලට අවශ්‍ය වාහන ඔබට ලබා දෙන්න කටයුතු කරන නිසා ගොඩක් ෆ්‍රීසර් ගෙන්නලා තියෙනවා. ඉතින් මේ වගේ දේවල් එක කතා කරන්න නුවන් ඉන්නවා අද මාත් එක්ක. අපි නුවන් එක කතා කරලා බලමු මේ වගේ තත්ත්වය කොහොමද කියලා. අයබන් නුවන්. අයබන් නේද? දැන් ඇත්තම මේ අපි ගත්තොත් අපේ වාසනා ට්‍රේඩින් ලංකා ආයතනයේ පරණ යාඩ් එක අලුතෙන් ස්ථාපිත කරපු යාඩ් එක දෙකට මෙහා පැත්තේ තියෙන මේ යාඩ් එකේ තනිකරම දකින්න තියෙන්නේ කාලෙකින් පහුගිය මම හිතන්නේ අවුරුදු ගානකදී දකින්න නොලැබුණු ආකාරයේ ලොරි රථ සංඛ්‍යාවක්.
ඇත්තටම නීලක ඒට හේතුව නම් වෙළඳ පොලේ දැනට කමර්ෂල් වෙහිකල්ස් වශයෙන් පවතින ඒ කියන්නේ ෆ්‍රීසර් එතකොට ටිපර් එතකොට අඩි 10 අමාර 14 අමාර 18 අමාර half body full body lorry එතකොට boom truck ඒ වගේ වාහන පෞගේ කාලේ ලංකාවට ගෙනීමේදී තිබ්බා නීලක යම්කිසි අපහසුතාවයක්. නමුත් දැන් මේ පසුගිය අයවැයෙන් ආණ්ඩුවේ මේ කියන්නේ රජය විසින් ගත් තීරණ නිසා දැන් ගොඩක් වාහන ඒ කියන්නේ කමර්ෂල් වෙහිකල් වාහන දැන් ලංකාවට ගෙන්නනවා. ඒට හේතුව වශයෙන් සඳහන් කරන්න පුළුවන් නීලක ඇත්තටම දැන් ලීසින් 90ක් වගේ ප්‍රමාණයක් කමර්ෂල් වෙහිකල් සඳහා ලබා දෙනවා. ඉතින් ඒක නිසා දැන් පෙළඹිලා තියෙනවා ගොඩාක් ව්‍යාපාරික ප්‍රජාව ගොඩාක් මෙම ලොරි මේ ශීතකරණය කියන්නේ ෆ්‍රීසර් වගේ වාහන මෙල්දිය ගැනීමට. ඒක නිසා තමයි වාසනා ශ්‍රී ලංකා ආයතනය මේ ගැන හිතලා මේ කාල වකවානුව ගැන හිතලා තමයි දැන්ට මේ අපගේ ප්‍රධාන ඉස්සර තිබ්බ පරණ යාඩ් එක පුරාම විශාල වශයෙන් තොග ගෙනල්ලා තියෙනවා එම කමර්ෂල් වෙහිකල් වර්ගයේ වාහන. From beneath the sand, those who take me come seem so far across this universe. She lives another day. Another reason. දැන් අපි ගත්තොත් විශේෂයෙන්ම තියෙන කාරණේ තමයි දැන් මේ ඒරියා එකේ වැඩි වශයෙන් දකින්න තියෙන ෆ්‍රීසර් ට්‍රක්. ඇත්තම දැන් මේකෙත් අඩි මං හිතන්නේ විවිධ වර්ග වලින් තියෙනවා. එයි මෙතරම් ෆ්‍රීසර් ට්‍රක් රථ ප්‍රමාණයක් ආනයනය කළද? ඇත්තටම නීලක ෆ්‍රීසර් ට්‍රක් වලට දැන් මේ දවස්වල හොඳ ඉල්ලීමක් තියෙනවා. මොකද මත්ස්‍ය සම්පත ඒ ආසිත දේවල් නිසා. ඉතින් ඒක නිසා මේ සාමාන්‍ය ඩිලිවරි ඔය ෆුඩ් සිටි වගේ වල ආහාර පාන ඩිලිවර් කරන්න ෆ්‍රීසර් වර්ගයේ රථ මේ දවස්වල හොඳ වෙළඳ පොලේ හොඳ ඉල්ලුමක් තියෙනවා. ඉතින් ඒක නිසා අපි ගාව තියෙනවා Toyota Dyna තියෙනවා. එතකොට Isuzu තියෙනවා. එතකොට මේ හැම ෆ්‍රීසර් රථයක්ම අඩි 10 අමාර 14 අමාර 18 අමාර සහ පළල් සහ පටු මූණ වශයෙන් කියන්නේ හඳුන්වන ෆ්‍රීසර් රථ ගොඩාරියක් තියෙනවා. ඉතින් ඇත්තටම මෙහි මේ ඇනතව් ගත්තත් ඇනතව් 6 උඩදුණු වගේ ඒ වගේ වාහනත් ඔටෝ වර්ගයේ මැනුවල් වාහන ඒ වගේ වර්ගයේ වාහන ෆ්‍රීසර් රථත් තියෙනවා. ඉතින් ඇත්තටම නීලක මෙහි අපි ගත්තොත් මෙහි කියන්නේ කූල් වෙන මට්ටම ගත්තත් ෆ්‍රීසර් වෙන මට්ටම ගත්තත් ෆ්‍රීසර් වෙන මට්ටම අඩි මේ සෙල්සියස් සාමාන්‍යයෙන් 22 වගේ වෙනකන් වුණත් ෆ්‍රීස් වෙන මේ වාහන මේ ෆ්‍රීසර් රථ අපි ගෙන්නලා තියෙනවා. ඇත්තටම හැමෝම දන්නවා මේ ද්විත්වකාර්ය වාහන වලට 50%ක් ඒ කියන්නේ කාර් වෑන් වලට 50% පමණයි ලීසින් දෙන්නේ. නමුත් විශේෂයෙන් සඳහන් කරන්නට ඕන මෙම වාහන සඳහා 90ක් වුණත් ලීසින් පහසුකම් ලබා ගැනීමේ හැකියාව ලබා දීලා තියෙනවා දැන්ට පවතින මේ රජය මගින්. ඒට අමතරව මෙම ෆ්‍රීසර් රථ ඇත්තටම මේ ගොඩාක් ජනප්‍රිය වෙන්න සහ මේ පහුගිය කාලේ ජපන් ෆ්‍රීසර් රථ ලංකාවට ආවේ නැහැ. නමුත් දැන් විශාල තොග වශයෙන් වාසනා ශ්‍රී ලංකා ආයතනය ලංකාවට ගෙනල්ලා තියෙනවා. දැන් ඔයගොල්ලන්ට දකින්න පුළුවන් මේ ෆ්‍රීසර් රථ විවිධ හැඩයන්ගේ ඒ කියන්නේ විවිධ ප්‍රමාණයන් වලින් යුතුව ඒ කියන්නේ ෆ්‍රීසර් පෙට්ටිය දිග අඩි 10 14 අමාර ඒ වගේ ප්‍රමාණයෙන් යුතුව පිහිටලා තියෙනවා. ඉතින් ඇත්තටම ඔයගොල්ලන්ට ඇවිල්ලා බලන්න පුළුවන් මේ අපගේ ප්‍රධාන අංගනේ වැලිසර මේ නම්බර 3 සිදාය වැලිසර ලිපිණයට આવොත්
බලන්න පුළුවන් විශාල වශයෙන් තොග තියෙනවා. ඉතින් මේ දවස්වල ආවනම් ඒ කියන්නේ ඕගලන්ට කැමති ෆ්‍රීසර් රථය තෝරාගැනීමේ හැකියාව තියෙනවා. දැන් විශේෂයෙන්ම නුවන් කිව්වා ඔබ කැමති විදිහට තෝරගන්න ෆ්‍රීසර් තියෙනවා කියලා. දැන් ඒකට හොඳම උදාහරණ තමයි දැන් මේ අපි ඉන්න ඒරියා එකේ. මෙහි ඉඳලා ගත්තාම දිගටම මේ පැත්තේ තියෙන විවිධ වර්ගවල සයිස් එකකින් යුතු ෆ්‍රීසර්. මේවට ඇත්තෙම කොයි වගේ අර කිව්වාගේ කොයි වගේ වෙලාවකින් මේක ඉවරයක් කරගන්න පුළුවන්ද? ලීසින් පහසුකම්, සේවා පහසුකම් මේ සියල්ල කොයි වගේ මේ දේවල් වලට ලැබෙනවද? ඇත්තටම නීලක ඕනෑම වාහනයක් සඳහා ලීසින් පහසුකම් එක් දිනක් ඇතුළත කර දීමට වාසනා ට්‍රේඩ් ලංකා ආයතනය සමත් වෙලා තියෙනවා. මොකද ඒ හා සම්බන්ධ ආයතනයේ ශාඛාවන් අපේ වාසනා ට්‍රේඩ් ලංකා ප්‍රධාන ශාඛාවේ පිහිටලා තියෙනවා. ඉතින් ලීසින් පමණක් නෙමෙයි ඉන්ෂුරන්ස්, වැලියේෂන්, එතකොට එක් දිනක් ඇතුළත ලියාපදිංචි කිරීම මේ හැම දෙයක්ම අපගේ මේ ප්‍රධාන අංගණය තුලින් කරගැනීමේ හැකියාව තියෙනවා රස්තියාදුවීමකින් තොරව. ඉතින් ඒක තමයි ඇත්තටම අනිකුත් වාහන ගෙන්නන ආයතන හා වාසනා ට්‍රේඩ් ලංකා ආයතනය අතර තියෙන ප්‍රධාන වෙනස්කම. ඒ කියන්නේ කිසිදු අපහසුතාවයකින් තොරව පුළුවන් ඔබගේ වාහන බිල්දී ගැනීමේ කාර්යය ඉතාමත් ලෙහෙසියෙන් කර ගැනීමට. හයිබ්‍රිඩ් හා ඉලෙක්ට්‍රික් රථ හඳුන්වා දෙන ප්‍රමුඛයන්ගෙන් වාහනයක් මිලදීගෙන ඔබත් සාඩම්බර හිමිකරුවෙකු වී හඳුන්වා දෙන්නට අභිමානයක් ලබා දෙන්න. වාසනා අසමසම සේවා, වාසනා ස්පීඩ් සර්විස්, වාසනා මෝටර් ගරාජ්, වාසනා ස්පෙයා පාර්ට්ස්, හයිබ්‍රිඩ් හා ඉලෙක්ට්‍රික් රථ හඳුන්වා දෙන ප්‍රමුඛයෝ. වාහන ලොවේ අනාගතයේ අද උදා කරන වාසනා ට්‍රේඩින් ලංකා නම්බර 310 මීගමුව පාර නාගොඩ කඳාන. ඔබට වාසනා ට්‍රේඩ් ලංකා ආයතනයේට මේ දිනවල ආවොත් මේ කියන සෑම ලොරි රථයක්ම දැක බලා ගන්නට පුළුවන්. විශේෂයෙන්ම අපි ගත්තොත් ගල්වැලි ප්‍රවාහනය කරන්නට හાર્ඩ්වෙයාර් වලට අන්න කියාපු දේවල් රෝඩ් කන්ස්ට්‍රක්ෂන්ස් වලට වාගේ දේවල් වලට පාවිච්චි කරන්න පුළුවන් වාහන මේ හැම දෙයක්ම ගෙන්නලා තියෙනවා. ඒ නිසා වාසනා ට්‍රේඩ් ලංකා ආයතනය කියන්නේ කාලෙන් කාලෙට අවශ්‍යතාවයේ අනුව වාහන ගෙන්නන ආයතනයක්. ඉතින් ආයතනයේ තියෙන වාහන පිළිබඳව අපි මේ දවස්වල මේ ගෙන්නපු වාහන පිළිබඳව වැඩි වශයෙන් කතා කරන්නේ. ඔබ ගොඩක් වෙලාවට මේ දේවල් සොයා යනවා නම් තැන තැන රස්තු යාදු වෙන්න අවශ්‍යතාවයක් නැතුව මෙතනට આવොත් ඔය කියන හැම මාදිලියක්ම තියෙන නිසා. ඇත්තම නීලක අපගේ ප්‍රධාන ශාඛාව පිහිටලා තියෙන්නේ මීගම්පාරේ අංක 310 මීගම්පාර වැලිසර යන ස්ථානයේ තමයි ප්‍රධාන ශාඛාව ප්‍රධාන වාහන අංගණය පිහිටලා තියෙන්නේ. එහෙම නැත්නම් ඔයගලන්ට ඒ කියන්නේ දුරකථනයෙන් අපගේ අමතනවා නම් 011 224 1333 යන දුරකථන අංකයට කතා කරලා අපේ අලෙවි නියෝජ්‍ය මහතෙකු සම්බන්ධ කරගත්තොත් පුළුවන් වැඩිදුර විස්තර ලබා ගැනීමට. එහෙම නැත්නම් දුර රටක පිට රටක ඉන්නවා නම් ඔයගලන්ට පුළුවන් අන්තර්ජාලය ඔස්සේ අපි එක්ක සම්බන්ධ වෙන්න. ඒ www.wasanatrading.com හා www.trademe.lk කියන විද්‍යුත් තැපැල් ලිපිනයෙන් එක්ක ලොග් වෙලා පුළුවන් අපගේ සියලුම මේ ලොරි ස්ටොක් බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඇත්තටම මේ හැම වාහනයක් සඳහාම වාහන හුවමාරුව ඔබගොල්ලන්ගේ පරණ ලොරි රථය අපිට දෙන්නට පුළුවන්. පරණ ඕනෑම වාහනයක් අපිට දෙන්නට පුළුවන් දීලා අලුත් වාහනයක් රැගෙන යාමේ හැකියාවද ලබා දීලා තියෙනවා. ඒට අමතරව ලීසින් පාසුකම් උනත් 90ක් ලබා දීමේ හැකියාව තියෙනවා වාසනා ට්‍රේඩ් ලංකා ආයතනය සතුව එක් දිනක් ඇතුළත. ඉතින් මේ හැම වාහනයක් ගැනම සවිස්තරව දැන ගැනීමට පුළුවන් ඕගලන්ට ඇවිල්ලා S2 දැක බලාගෙන මේ වාහනවල එක් එක් මොඩල් ගැන දැක බලාගෙන
අපේ වාසනා ශ්‍රී ලංකා ආයතන පැමිණිලා ඔයගලන්ගේ වෙළඳ වාහන අවශ්‍යතාවය සපුරා ගන්න කියලා මම ඉල්ලා සිටිනවා. Floating through the clouds, a light emerges from beneath the sand. This can take me across, seems so far across this universe. She lives another day, another reason. දැන් නුවන් කිව්වා විශේෂයෙන්ම දැන් අපි නුවන් එක්ක ඉන්නෙත් මේ ඩ්‍රම් ට්‍රක් එකක් ගාව. දැන් මේ වගේ ට්‍රක් විශාල වශයෙන් තියෙනවා කියලා ගොඩක් වෙලා කන්ට්‍රැක්ෂන්ස් වලට ටිපා කරන්න පුළුවන් තත්ත්වය ඒවා. එතකොට මේ වගේ ඒවත් මං හිතන්නේ කන්ට්‍රැක්ෂන්ස් වලට අවශ්‍ය රෝඩ් වලට අවශ්‍ය මේ වගේ මං හිතන්නේ වාහන පෙළත් විශාල වශයෙන් ගෙන්නලා තියෙනවා එක් දිග පළලින් යුක්තව. ඔව් ඇත්තටම නීලක මේ ඔබ දකින්නේ ජස්ටන් ෆෝඩ් රථයක්. ඉතින් මෙම රථය ගත්තත් කියුබ් දෙකමාර කියුබ් එක ඒ වගේ ඇනතව් 6 උඩ දුණු යටි දුණු ඩබල් බැටරි ඒ වගේ ඔබ හොයන අවශ්‍යතාවය ඔප්ෂන්ස් මොනවද? ඒ හැම ඔප්ෂන්ස් තියෙන වාහනයක්ම අප ගාව තියෙනවා. ඉතින් ඔබට පුළුවන් ඔටෝ මැනුවල් ඒ වාහනයක් වුණත් ඒ හැම වාහනයක්ම අපි ගාව තියෙනවා. ඉතින් ඇත්තටම ඇවිල්ලා බැලුවොත් ඕගලන්ට තේරෙයි විවිධ වර්ගයේ සිලෙක්ෂන් අපි ගාව තියෙනවා. වාහන සාමාන්‍යයෙන් 45ක් පමණ මේ තියෙනවා ටිපර් රථ සහ ප්‍රීසර් රථ අපගේ ප්‍රධාන අංගනේ. ඔබට පේනවා ඇති දැන් මේ වගේ ශක්තිමත් ආකාරයෙන් මෙවැනි ටිපර් තියෙනවා. ඒ නිසා ගොඩක් වෙලාවට කන්ට්‍රැක්ෂන්ස් කරන අය ගල් වැලි අදින අයට කියාපු වාහන තමයි මේවා. ඒ නිසා ජවය ශක්තිය හොඳටම තියෙන වාහන හැටියට තමයි මේවා සලකන්නේ. ඒ නිසා මේවා මම හිතන්නේ මේ දවස්වල අර මිල අඩුවීමත් එක්ක යම්කිසි ආකාරයක කෙනෙකුට මම හිතන්නේ මේ වගේ දෙයක් ගන්න හොඳම වෙලාව තමයි මේක. ඇත්තටම මේක දැන් ඉස්සරහට උත්සව සමයේදී විවිධ ව්‍යාපාර විවිධ ඉදිකිරීම් ආරම්භන කාලේ ඉතින් ඇත්තටම මේ ලද අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගත්තොත් හොඳයි කියලා හිතනවා නීලක පාරිභෝගිකයන්. මොකද දැන් මේ අවස්ථාවේ මේ වෙළඳ වාහන ගොඩාක් අඩු වෙලා තියෙනවා මිල ගණන්. ඉතින් වාසනා ශ්‍රී ලංකා ආයතනයේ ඊටත් වඩා අඩුවෙන් අපි අපේ පාරිභෝගිකයන්ට වාහන ලබා දෙනවා. මොකද අපි ඇත්තටම ලංකාවේ සාමාන්‍යයෙන් වෙළඳ වාහන මාකට් එක ගත්තාම වාහන අඩුවෙන්ම දෙන ආයතන, ඒ කියන්නේ මිල අඩුවෙන්ම දෙන ආයතනයක් වශයෙන් පාරිභෝගිකය අතර ප්‍රචලිත වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා එන්න අපි ගාවට ඇවිල්ලා අඩුවෙන් හොඳ වාහනයක් රැගෙන එන්න කියලා මම ආසයි. ඔබට මම හිතනවා වාසනා ශ්‍රී ලංකා ආයතනයේ මේ දිනවල විශේෂ ලෙස තියෙනා වූ මේ ලොරි රථ පිළිබඳව කතා බහ කරන්න. ඒ නිසා මේ අංගනේ පුරා දකින්නට තියෙන්නේ ජපානයෙන් ගෙන්නන ලද පාවිච්චි කරන ලද මෙවැනි ලොරි රථ. ඒ නිසා ගොඩක් දෙනෙකුට තමන්ගේ අවශ්‍යතාවය ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන් ආකාරයට තමයි මේ සෑම දෙයක්ම ගෙන්නලා තියෙන්නේ. ඒ නිසා නුවන් එක අපිට හැකියාවක් තිබුණා අද දවසේ මේ වාහන පිළිබඳව කතා කරන්න. මේ බැලු හැමතැනම ෆුල් බොඩි, හාෆ් බොඩි, ටිපර් මේ වගේ දේවල් දකින්න තියෙනවා. ඒ නිසා කෙනෙකුට අවශ්‍යතාවය අනුව ඕනි විදිහකින් වාහනයක් ගන්න පුළුවන්. ඉක්මනින් ආවොත් ඔබට හැකියාවක් තියෙනවා.